ඔන්න ඉතින් එකෝමත්තික කාලෙක ජීවත් වුණා සිරිමල් කියලා පුංචි පුතෙකුයි එයාගේ අම්මයි තාත්තයි සීයයි. ඉතින් සිරිමල් හරීම ආදරේ සීයට. හැබැයි එතනා මේ ගුණපාලයි නම් තමන්ගේ තාත්තට පොඩ්ඩක්වත් කැමති නෑ. හාමිනේ මේ ලෙඩ ගොඩක් එක්ක අපි කොහමද තාත්තව ගෙදරින් යවන්නේ? අනේ ඔහෙට බැයිනම් මට කියන්න. මේ වයසක මිනිස්සයා අපේ ගෙදර තියාගත්තොත් අපිටමයි පාඩුව. හරි බලමුකෝ මුලින්ම දේපල ටික ලියාගමු. ඊට පස්සේ බලමු මොකද්ද කරන්න කියලා. මං කොහොමත් ලෝය මහත්තයා හම්බෙන්න යන්නම් හැන්දෑවට. ඔප්පුව ගැන අහන්න එපා. පුතේ මේ තමයි ඉස්සර කාලේ පුතාගේ තාත්තා හිටියේ. ගුණපාල ලොකු වෙනකන් මේ කමරේ තමයි සෙල්ලම් කළේ නිදාගත්තේ ඒ සේරම. තාත්තා මං වගේ නරක වැඩ එහෙම කළේ නැද්ද සීයේ ඉතින්? තාත්තා සීයට ආදරේද එතකොට? මොකද නැත්තේ? මගේ පුතාටත් වඩා පුතාගේ තාත්තා දගයි. පුතාගේ අච්චිත් නැති හන්දා මං ගොඩාක් දුක් විඳ පුතාගේ තාත්තව හදාගන්න. වැඩිහිටි නිවාසවල මෙහෙ වගේ නෙමෙයි හොඳට සැප පහසුකම් තියෙනවා. අනික තාත්තට බෙහෙත් එහෙම වෙලාවට ගන්නත් පුණුවන්. ඒකනම් ඇත්ත. මේ දුප්පත් ගෙදර ඉන්නවට වඩා හොඳයිනි තාත්තේ වැඩිහිටි නිවාසයකට යන එක. අනික දවල් වව්වෙම තාත්තා තනියම ගෙදර. ඔව් මේ සුමානේ ඔප්පුවල වැඩ ටික ඉවර වුණාම තාත්තා යමුකෝ. වැඩිහිටි නිවාසවල ඉන්නත් පින්දහම් කරන්න ඕනේ. ස්වල්ප සැප පහසුකමක් ඇතියෙන්නේ. ඉතින් ගුණපාලටයි හාමිනේටයි ඕනි උනේ තමන්ගේ තාත්තගේ දේපල සේරම තමාගේ නමට ලියාගෙන ඒ සේරම අයිති කරගෙන තාත්තව ඒ කියන්නේ මේ වයසක මිනිසයාව මහලු නිවාසයකට ගිහින් දාන්න. ඒත් ගුණපාලවත් දන්නේ නැහැ තමන්ගේ තාත්තා බිරිදත් නැතුව ගුණපාලව හදාගන්න. ගුණපාල පුඩි කාලේ ඉඳන් ගොඩාක් දුක් විඳපු බව. මේක හරියන වැඩක් නෙමෙයි. සිරිපාලෙමත් දන්නවම හිතේ අපි තාත්තව මහලු මඩමකට ගෙහෙන් දාන වග. ගමේ උන්දලකින් විසුමක් නම් වෙන්නේ අපිට. ඔහේ හිතන තරම් මහලු මඩම් වල වියදම් සුළුපටු නෑ. අපි හම්බ කරන සේරම දෙන්න වෙයි. මොකද්ද හාමිනේ එතකොට මේකට කරන්නේ? මංගාව අදහසක් නම් තියෙනවා. බලමුකෝ. ඔහේ බය නැතුව ඉන්නවා. මං කොහොම හරි මොකක් හරි කරන්නම්. හාමිනේට හිතනෝද මේක හරියයි කියලා. මට නම් හිතට හරි නෑ. අපි මේ කරන්නේ පව් වැඩක්. අනේ ඔහෙට ඉඩම් ගද්දි පව්පින් මතක්ුන් නැද්ද? මහලු මඩම් වලට සල්ලි කුට්ටි දෙනවට වඩා මේක තමයි හොඳ. තාත්තා හේනක් කොටාගේ මේ කැලේට වෙලා ඉන්නේ නැතේ. ඉතින් මහලු මඩම් වලට මේ වයසික මිනිසයාව ගෙහින් දාන්න ගියොත් ගොඩාක් වියදම් වෙන නිසා එතන හැමිටයි ගුණපාලටයි ඕනි වුණා තාත්තව කැලේට නිහින් දාන්න. හිතනකොටත් අපිට කොච්චර දුක වුණත් මේ දෙන්නට නම් කිසිම වගක් නැහැ. තාත්තේ ඉතින් අපි දෙන්නටත් ගොඩාක් දුකයි. ඒත් හිතේ වේදනාව වගේ නෙවෙයිනේ. අපිට දැන් මේ කාලෙත් එක්ක පුතාගේ වියදම් මෙහෙමත් වැඩි. අපිටත් ඕන ඉතින් තාත්තව ගෙදරම තියාගන්න. ඒත් ඉතින් අපිටත් අමාරුයි. තාත්තගේ හොඳටමයි අපි මෙහෙම කරන්නේ. පුතා නිදි හොඳටම හැරෙන්න කලින් අපි යමු ඉක්මනට. යමු. ගුණපාලයි හාමිනේ තීන ලෝභකමට තමන්ගේ තාත්තව ගෙහින් තියාගන්නෙත් නැතුව මහලු මඩමකට ගෙහින් දාන්නෙත් නැතුව කැලේ අතරමන් කරලා එනවා. හුලං කාලෙත් එක්ක ඝන කැලෑව ගොඩාක් සීතලයි. පුතා ඇහුවත් මොකක් කියන්නද මන්දා හාමිනේ? තෝමස් මුදලාලිත් හවස ඇහුවා. කෝ තාත්තා අසනීපෙන් ඉන්නවද කියලා. ඇහුවොත් කියමු තාත්තා මහලු මඩමේ ඉන්නේ කියලා. ඔහෙමයි විතරයිනේ දන්නේ කැලේට ගෙනihin දාපු විත්තිය. සීයා පුතාව බලන්න එයි තව සුමානිකින් දෙකකින් නේද එයි. සීයට මෙහෙට වඩා එහ හොඳයිලු පුතේ. ඕ මගේ පුතා. කවුරු හරි ඇහුවොත් සීයා කොහෙද කියලා. සීයට බෙහෙත් කරන්න වැඩිහිටි නිවාසක නවත්තලා ඉන්නේ කියන්න හරිද පුතේ?
මේ පුතාව දැක්කද ඔහෙ? උදේ සීයා ගන අහුවට පස්සේ දැක්කේ නෑනේ මං පුතාව. මේ කොල්ල තාත්තව හොයන්නවත් ගියාද? අපි බලමුකෝ ඒත් පුතා දාන්නේ නෑනි තාත්තා කොහෙද ඉන්නේ කියලා. අපි කතා වෙනවවත් ඇහුනවත් දෙයි. මේ කොල්ල කැලේට ගියොත් අතරමං වෙයි. මේ ඉන්නේ මගේ සීයා. මං හිතුවා අම්මයි තාත්තයි මෙහෙම කරලා කියලා. අනික මට ඇහුණා කැලෑවේ දාලාව කතාව. අනේ සීයේ අපි යමුකෝ. ආයේ යන්න බෑ මගේ පුතේ. ගුණපාල මට මෙහෙම කරයි කියලා නම් මන් කවදාවත් හිතුවේ නෑ. මේ කැලේ මට සැපයි. ඔය අලයක් පළතුරක් කාලා ඉන්න බැරියෑ මට. ඒනම් මයි යන්නෙත් නෑ. මාත් ඉන්නෝ සීයා එක්කම. ඉතින් සිරිමල් සීයට ගොඩාක් ආදරේ. ඒ වගේම සීයා කැලේ දාලා සිරිමල් ගෙදරට යන්න පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. සිරිමල් කැලෑවේ පළතුරු කකා ජීවත් වුණා. ඒ වගේම සිරිමල්ගේ අම්මයි තාත්තයි සිරිමල්ව හැමතැනම හෙව්වත් හොයාගන්න බැරි වුණා. ගුණපාලයි එතනහාමි තේරුම් ගත්තා. පොඩි කාලේ ඉඳන්ම දුක් මහන්සි වෙලා තමුන්ව හදාගත්ත තාත්තට කරපු පව්කාර වැඩේට දඬුවම් ලැබුණ බවත්. සිරිමල් නැවත එන්නේ නැති බවත්.